ඊපස්සේ A level chemistry paper එකේ 13 වෙනි ගැටලුව. කාබන් 12 සමස්ථානිකයෙහි 0.2.4 ග්‍රෑම්හි තිබෙන පරමාණු සංඛ්‍යාව තමයි අපෙන් අහන්නේ. මෙතෙන්දී අපි මුලින්ම දැනගන්න ඕන කාරණය තමයි කාබන් 12 සමස්ථානිකයේ මෞලික ස්කන්ධය වෙන්නේ කීයද? ග්‍රෑම් 12යි. කාබන් 12 එක මෞලික ස්කන්ධය වෙන්නේ 12යි ග්‍රෑම්. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? අපි දන්නවා එක මෞලයක තියෙනවා පරමාණු කොච්චරක්ද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6.0.2 ගුණ කිරීම 1023ක් තියෙනවා. එහෙනම් මට ලියා ගන්න පුළුවන් මෙන්න මේ 6.0.2 ගුණ කිරීම 1023යි පරමාණු සංඛ්‍යාවක ස්කන්ධය වෙන්නේ 12යි ග්‍රෑම්. දැන් අපෙන් අහන්නේ මොකද්ද? 0.0.24 ග්‍රෑම්හි තියෙන පරමාණු ගාන. ඕන්න අපෙන් අහන්නේ මෙන්න මේ x. මේ x තමයි අපෙන් අහන්නේ. මං හිතනවා ඔයාලට මම මෙච්චර වෙලා කිව්ව දේ තේරෙන්නේ නැති කියලා. කාබන් 12 සමස්ථානිකයේ මෞලික ස්කන්ධය සමානයි 12යි ග්‍රෑම්. එක මෞලයක තියෙන පරමාණු ගාන කොච්චරක්ද? එක මෞලයක තියෙනවා පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6.0.2 ගුණ කිරීම 1023. එහෙනම් පරමාණු 6.0.22 ගුණ කිරීම 1023ක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 12යි. එහෙනම් දැන් අපි හොයන්න ඕන 0.2.4 ග්‍රෑම්ක තියෙන පරමාණු සංඛ්‍යාව. එහෙනම් මම මේක 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් 1 2ෙන් බෙදන්න. එතකොට එනවා 6.0.2 ගුණ කිරීම 1023 බෙදීම x සමාන වෙනවා 12 බෙදීම 0.0.24ට. ඊට පස්සේ මම මෙන්න මේකේ තියෙන මෙහෙම ලියා ගන්නවා 6.0.22 ගුණ කිරීම 1023 බෙදීම x 12යි 24 ගුණ කිරීම 1යි 2යි 3යි 10 ඍණ 3. එහෙනම් මම දැන් x උක්ත කරගන්නවා. x උක්ත කරගන්නවා මොකද කරන්නේ? මේක මේ පැත්තට ගුණ කරනවා, මේක මේ පැත්තට ගුණ කරනවා. 6.0.22 ගුණ කිරීම 1023 ගුණ කිරීම 24 බෙදීම 24 ගුණ කිරීම 10 ඍණ 3 සමානයි 12යි x. මේ 12 මේ පැත්තට ගෙනාවම මට එනවා x සමානයි 6.0.22 ගුණ කිරීම 1023 ගුණ කිරීම 24 ගුණ කිරීම 10 ඍණ 3 බෙදීම 12යි කියලා. 12 1යි 12 2යි 10 ඍණ 3යි මෙතන කපනවා. එතකොට මට එනවා 6.0.2 ගුණ කිරීම 2 ගුණ කිරීම 10 20යි කියලා. ඊට පස්සේ එනවා එක තවත් සුළු කරාට පස්සේ 12.0.44 ගුණ කිරීම 10 20යි කියලා. දැන් අපි බලමු මෙහෙම පිළිතුරක් තියෙනවද කියලා. 20.044 ගුණ කිරීම ආවේ කීයද? 10 20ක්. ආයේ අනුව අපිට මේක නිවැරදි පිළිතුර ඉදිරිය ගන්න පුළුවන්. දෙවෙනි පිළිතුරේ තියෙනවා අපිට ආපු පිළිතුර. ඒ අනුව 13 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර ඉදිරිය ගන්න පුළුවන් අංක 2. මේ වගේ ගානක් හදනකොට මම මේ හැදුවා වගේ පියවරෙන් පියවර සුළු කර කර ඉන්න ඕනේ නැහැ. පුළුවන් තරම් මනෝමයෙන් සුළු කරලා ඉක්මනින් උත්තරේ ගන්න. මම මෙන්න මේ වගේ පියවරෙන් පියවර සුළු කරේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන හන්ද. 14 වෙනි ගැටලුව. වැඩිපුර
ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙන තනුක HCl හි H2S සමග අවක්ෂේපයක් නොදෙන සහ සාන්ද්‍ර HCl සමග කහ දුඹුරු පැහැති ද්‍රාවණයක් දෙන කැටායනය වනුයේ. මම මේකෙදී ඔයාලට නිකම්ම උත්තරේ කියනවට වඩා මෙන්න මේ හැම කැටායනයක් සමගම මෙන්න මේ ද්‍රාවණ දක්වන ප්‍රතික්‍රියා මොනවද කියලා කියන්නම්. එතකොට ඔයාලගේ දැනුමටත් ඒක එකතු වෙනවා. ඉස්සරහ ගැටලු විසඳන්නත් ඔයාලට ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. එතකොට මම ඒක වගුවක් ආධාරයෙන් ඔයාලට පෙන්නුවොත් මම උඩ පැත්තට ගන්නම් ද්‍රාවණ ටික. තර මුලින්ම තියෙනවා වැඩිපුර NH4OH සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙන කැටායනය මොකක්ද කියලා අහලා තියෙනවා. ඒතර මම ඒ ටික ලියා ගන්නම් මෙහෙම. ඊළඟට තියෙනවා තනුක HCl2S ද්‍රාවණය. ඒ වගේම තියෙනවා සාන්ද්‍ර HCl ද්‍රාවණය. ඊළඟ අපිට කැටායන විදියට තියෙනවා ක්‍රෝමියම් ධන 3 නිකල් ධන 2 කොබෝල්ට් ධන 2 කොපර් ධන 2 සහ අවසාන වශයෙන් මැංගනීස් ධන 2 කැටායනය. දැන් අපි බලමු මෙන්න මේ එක කැටායන මෙන්න මේ ද්‍රාවණ සමග ලබා දෙන සංයෝග මොනවද කියලා. මුලින්ම අපි ක්‍රෝමියම් ධන 3 ආයනය ගත්තොත් වැඩිපුර ඇමෝනියම් ද්‍රාවණයක් සමග අපිට ලැබෙනවා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ගත්තට පස්සේ ඒක ලා කොළ පැහැති අවක්ෂේපයක්. පාටෙන් එතකොට ලා කොළ. ඊළඟට ක්‍රෝමියම් ධන 3 ආයනය තනුක HCl H2S බුබ්බුල්ණය කරපු ද්‍රාවණයකට එකතු කරොත් අපිට එහෙම විශේෂ ප්‍රතික්‍රියාවක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රෝමියම් ධන 3 ආයනය සාන්ද්‍ර HCl ද්‍රාවණයකට යෙදුවොත් අපිට ලැබෙනවා සංකීර්ණයක්. ඒ සංකීර්ණය තමයි මෙන්න මේ තද කොළ පැහැති සංකීර්ණය. දැන් ප්‍රශ්නය බැලුවොත් ප්‍රශ්නය කියන්නේ වැඩිපුර NH4OH සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙන කියලා. අපිට එතනින්ම ක්‍රෝමියම් පිළිතුර ඉවත් කරන්න පුළුවන්. දැන් අපි යමු නිකල් ධන 2ට. නිකල් ධන 2 ආයනය වැඩිපුර ඇමෝනියා ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරොත් අපිට ලැබෙනවා මෙන්න මේ සංකීර්ණය. මේ සංකීර්ණය ගත්තට පස්සේ මේක නිල් දම් පැහැයෙන් යුක්තයි. ඒ වගේම නිකල් ධන 2
තනුක HCl ද්‍රාවණයක H2S බුබුල්ණය කරා කියලා අපිට අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිකල් ධන දෙක සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට කහ පැහැති ආයනයක් ලැබෙනවා. ඒක තමයි මේක ගත්තට පස්සේ කහ පැහැති. දැන් අපි ආපහු ප්‍රශ්නයට ගියොත් පළවෙනි ප්‍රකාශයේ කියනවා වැඩිපුර NH4OH සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙනවලු. නිල් දම් ද්‍රාවණයක් ලැබෙනවා නිකල් වල. ඒ වගේම දෙවෙනි එකේ කියනවා තනුක HCl H2S සමග අවක්ෂේපයක් නොදෙනවලු. අවක්ෂේපයක් නැහැ. එතකොට ඒ දෙකම හරි කියලා ගන්න පුළුවන්. ඊළඟට කියනවා සාන්ද්‍ර HCl සමග කහදුඹුරු පැහැති ද්‍රාවණයක් දෙනවා කියලා. මෙතෙන්දී අපිට ලැබෙන්නේ කහ පැහැති ද්‍රාවණයක්. යම් තාක් දුරකට අපිට ගන්න පුළුවන් කහ පැහැති. මෙතන කියලා තියෙන්නේ කහ දුඹුරු කියලා. ඒ වගේම පළවෙනි එක ගත්තට පස්සේ කියලා තියෙන්නේ නිල් පැහැති කියලා. හැබැයි ලැබෙන්නේ නිල් දම් පැහැති. අපි දෙවෙනි පිළිතුර ටිකකට තියලා අපි දැන් යමු තුන්වෙනි පිළිතුරට. මම දෙවෙනි පිළිතුර වැරදි කියලා ලකුණු කරන්නේ. තුන්වෙනි පිළිතුරට යමු අපු. කොබෝල් ධන දෙක. කොබෝල් ධන දෙක වැඩිපුර ඇමෝනියා ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට ලැබෙනවා කහ දුඹුරු පැහැති සංකීර්ණයක්. කහ දුඹුරු. ඒ වගේම කොබෝල් ධන දෙක කැටායනය තනුක HCl H2S බුබුල්ණය කරාට පස්සේ අපිට අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කොබෝල් ධන දෙක සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට ලැබෙනවා ලා නිල් පැහැති සංකීර්ණයක්. දැන් ආපහු අපි ප්‍රශ්නයට ගියොත් වැඩිපුර NH4OH සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙනවා කියලා කියන්නේ. ඒ වුණාට අපිට කොබෝල් ධන දෙකෙන් ලැබෙන්නේ කහ දුඹුරු ද්‍රාවණයක්. ඒ අනුව අපිට තුන්වෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. ඊළඟට අපි හතරවෙනි පිළිතුරට යන්. හතරවෙනි පිළිතුරට ගියාට පස්සේ අපිට දෙනවා කොපර් ධන දෙක. කොපර් දෙක ධන ආයන වැඩිපුර ඇමෝනියා ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට ලැබෙනවා තද නිල් පැහැති සංකීර්ණයක්. තද නිල්. ඊළඟට කොපර් ධන දෙක ආම්ලික මාධ්‍යයේ H2S සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට ලැබෙනවා අවක්ෂේපයක් කියුප්‍රික් සල්ෆයිඩ් කළු පැහැති අවක්ෂේපයක්. කළු. ඒ වගේම කොපර් ධන දෙක ආයන සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට කහ පැහැති සංකීර්ණයක් ලැබෙනවා. කහ. දැන් අපි ආපහු ප්‍රශ්නයට ගියොත්
වැඩිපුර NH4OH සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙන. කොපර් දාන දෙක ගත්තට පස්සේ තද නිල් පාට සංකීර්ණයක් ලබා දෙනවා. අපිට ඒකින්ද ඒක හරි කියලා ගන්න පුළුවන්. ඊළඟට සාන්ද්‍ර HCl H2S සමග අවක්ෂේපයක් නොදෙන. නෑනේ මෙතන අපිට කළු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. එහෙනම් අපිට කොපර් ඉවත් කරන්න පුළුවන්. ඒ අනුව අපිට 4 වෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන්. ඊළඟට අපිට 5 වෙනි පිළිතුර මැංගනීස් ධන 2 අයන. මැංගනීස් ධන 2 වැඩිපුර ඇමෝනියා ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට ලැබෙනවා මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. මේක සුදු පාටයි කියලාත් කියනවා. ලා කහ පැහැති කියලාත් කියනවා. මම හින්දා ඒ දෙකම ලියන්න. ඒ වගේම මැංගනීස් ධන 2 ආම්ලික මාධ්‍යයේ H2S එක ප්‍රතික්‍රියා කරලා අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මැංගනීස් ධන 2 සාන්ද්‍ර HCl එක ගත්තට පස්සේ විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ආපහු ප්‍රශ්නෙට ගියාට පස්සේ වැඩිපුර NH4OH සමග නිල් පැහැති ද්‍රාවණයක් දෙන. මෙතන අපිට ලැබෙන්නේ සුදු ලා කහ පැහැති අවක්ෂේපයක්. එහෙනම් අපිට මැංගනීස් ධන 2ත් ඉවත් කරන්න පුළුවන්. දැන් අපිට 14 වෙනි ගැටලුව ගත්තට පස්සේ ඉතුරු වුණ එකම පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. ඒ අනුව 14 වෙනි ගැටලුව නිවැරදි පිළිතුර වෙන්නේ නිකල් ධන 2 දෙවෙනි පිළිතුර.